මොයිස්චර් කරලා දවස් 3කට පස්සේ මම අදා වොෂ් කරන්න. ඉතින් මට ඕනි උනේ මගේ කොණ්ඩේ අර ස්ට්‍රේට් ගතියෙන් පොඩ්ඩක් අයින් වෙලා නැචරල් ලුක් එකට කොණ්ඩේ හදාගන්න. ඉතින් ඒකන හොඳම ට්‍රීට්මන්ට් එක තමයි මොයිස්චර් එක කියන්නේ. ඉතින් මම හිතනවා දැන් මගේ අර මට ඕන ලුක් එක මට ඕනේ හෙයා එක දැන් හම්බෙලා තියෙනවා. ඉතින් ලස්සන හෙයා කට් එකකුත් ලුක්ස් එකෙන් කරලා දුන්නා. කොණ්ඩේට හොඳ ට්‍රීට්මන්ට් එකක් කරගන්න ලුක්ස් එකට එන්න ඇවිල්ලා කරගන්න. විශේෂම කාරණාව තමයි අර ඩේ ලයිෆ් එකේදී අපිට නිතර කොන්නේ අයන් කරන්න වෙනවා බ්ලෝ ඩ්‍රයි කරන්න වෙනවා. හැබැයි ඔයාට මොයිස්චර් එකෙන් පස්සේ කිසිම දෙයක් කරන්න ඕනේ නැහැ. නෝමල් කොන්නේ මේ විදිහටම තියාගන්න පුළුවන්. විශේෂම දේ අනිත් අර ස්ට්‍රේට් ගතිය නෙවෙයි තියෙන්නේ. වේවි ලුක් එක වගේ නැචරල් හෙයා එක තමයි එන්නේ. හොඳ ට්‍රීට්මන්ට් එකක් එක්ක. ඉතින් මම ආරාධනා කරනවා ඔයාලගේ කොන්නේට හොඳ ට්‍රීට්මන්ට් එකක් කරගන්න ඕන. හොඳ යා කට් එකක් කරගන්න ඕන ලුක්ස් එකට එන්න කියලා.